මං අද මේ උදෙන්ම ලෑස්තිලා යන්නේ පොඩි වැදගත් වැඩකට. මේ අපේ කැම්පස් එකේ හොස්ටල් එක. කෑනිය විශ්වවිද්‍යාලයේ මේක තමයි ජයතිලක හොස්ටල් එක කියන්නේ. කැලණි තිස්ස මල් වැටිලා හරිම ලස්සනට පාර මල් අතුරලා තිනවා. බලන්නක ලස්සන උදේට තියෙන හරිම නිස්කලංකයි. මම ඉතින් හිමීට මේ යන්න වෙලා තියෙන නිසා ජිම් කැන්ටීන් එක පාරේ ඊට පස්සේ අපේ කැලණි කන්ද බහින්න තමයි මේ යන්නේ හනිහනිකට. බස් එකට යන්න එපැයි. බලන්නකද මං කාත් එක්කද මේ යන්නේ කියලා. වැඩමුළුවකට සහභාගී වෙන්න තමයි යන්නේ. ඔන්න අද අපි ගියේ ඩී.එස්. සේනානායක මහාවිද්‍යාලයට. එයාලා අපිව ලස්සනට පිළිගත්තා. අපි මේ යන්නේ මාධ්‍ය වැඩමුළුවකට. මාධ්‍ය හදාරන්න කැමති සිසුන්ට වසන්ත නානායක්කාර මහත්මිය හරබර දේශනයක් ඉදිරිපත් කරා. බලන්නකෝ. හදාගන්න බොහෝ සහෝදර බැඳීම් හදාගන්න එහෙම නෙමෙයි. ඔබ අවංක හොඳ පුරවැසියෙක් හැටියට ඔබට එළියට යන්න නම් ඔබ හොඳ සංනිවේදකයෙක් වෙන්න ඕනේ. කොළඹ අවට පාසල් කිහිපයක්ම මේ මාධ්‍ය වැඩමුළුවට සහභාගී වෙලා තිබ්බා. මම හිතනවා මේ ඉන්න සියලුම ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම නිවේදනයට මාධ්‍ය හැසිරවීම භාෂා භාවිතය එතකොට හඬ උච්චාරණය ආදී මේ යම්තාක් දුරකට දැනගෙන සිටපු ඥානය මේ වැඩමුළුව ඔස්සේ ඉතාමත් ත්‍රීව ලෙස වර්ධනය වෙන්න ඇති කියලා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක් ඉතාමත් අපූරු කණ්ඩායම් ගීතයකින් අපිව පිනවලා ඔවුන්ගේ ස්තුතිය පුද කළා. ඉතින් ඔයාලට මේ වගේ මාධ්‍ය වැඩමුළුවක් ගැන මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලගේ පාසලෙත් මේ වගේ දෙයක් කරන්න ඕනිද කියලා. ඉතින් අදට මං ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.